හායි ගීක් යාලෝකම සාදරයෙන් පිළිගන්නවා ගීක් ප්‍රෝ MB YouTube channel එක ගැන තවත් එක ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද මොබයිල් ෆෝන් එකෙන් YouTube channel එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම YouTube channel එකේ කියන්නේ ඔයාලට ඒක කරගන්න ඕනේ කැටගරි එක තෝරගන්න ඕනේ. ඉතින් කැටගරි තෝරගෙන අපි channel එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් අද දැන් මම කතා කරන්නේ කොහොමද channel එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම මේක වීඩියෝ කරන්නේ iPhone එකේ. ඔයාලට ඕනම ෆෝන් එකකින් මේක කරන්න පුළුවන් Android ෆෝන් එකක් උනත්. ඉතින් හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් මුලින්ම ඔයාලා Gmail එක මම Gmail එකට යනවා. ඊට පස්සේ මෙතනින් අපේ account එක දැන ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනින් අපිට add other account කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ටැබ් එකක් තියෙනවා. ඒක ක්ලික් කරනවා මම. ඊට පස්සේ මෙතනින් මම මෙතන Google කියන එක දෙනවා. ඊට පස්සේ මෙතනින් continue දීලා මේ විදිහට ටැබ් එකකට මාව ගෙනියනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් අලුත් account එකක් හදන නිසා create account කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අහනවා අපි for my personal use for work or my business කියලා. ඉතින් ඔයාලා දෙන්න ඕනේ දැන් අපි මේ personal use එකට තමයි කරන්නේ. නැත්නම් ඔයාලා work or my business කියන එක දුන්නොත් ඔයාලගෙන් ඔක්කොම දේවල් ගැන ඔයාලා work එකට කරන්න පුළුවන්. හැබැයි ඔයාලගෙන් තැන අහනවා location එක අහනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ එකට යන්න නැතුව ඔයාලට පුළුවන් from my personal use කියන එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගෙන් අහනවා first name එක මොකක්ද කියලා. ඉතින් මම මේ විදිහට දෙනවා first name එක. ඊට පස්සේ දෙවෙනි name එක මම මෙහෙම විදිහට දෙනවා. හරි ඉතින් ඊට පස්සේ මේ විදිහින් අපෙන් day එකයි month එකයි year එකයි අහනවා අපේ birthday එකට. ඉතින් මම මේ විදිහට birthday එකට මම නිකන් එකක් දෙනවා. නිකන් නෙමෙයි මගේ ඇත්ත birthday එක මම දෙනවා මෙතනට. හරි ඉතින් birthday එක දුන්නා. ඊට පස්සේ මෙතනින් මම mail කියන එක දෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් next button එක click කරනවා. ඊට පස්සේ මෙතනින් අපිට පෙන්නන තියෙන account එකක්. ඉතින් මේක මේ geek දැන් මම geek pro MB කියලානේ දුන්නේ. ඊට පස්සේ මෙතනින් පහක් පෙන්නලා තියෙන්නේ. දැන් උඩ මේක ගත්තොත් පහක් පෙන්නලා තියෙන්නේ geek pro MB 5 කියලා තියෙන්නේ. මේකේ තව account එකක් හදලා දෙනවා. මම හදලා තමයි තියෙන්නේ. ඒක නිසා තමයි ওই විදිහට එන්නේ. දැන් pro MB geek කියලා තියෙන එකත් අපිට අන්ලා තියෙන නිසා ඒක ගන්නත් පුළුවන්. geek pro MB කියන එකත් ගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට geek pro MB කියන එක සෝඩ ගන්නවා. ඊට පස්සේ මෙතනින් next දෙනවා. ඔයාලට ඕන create කරගන්න පුළුවන් තව එකක්. එතනින් මම මේ විදිහට දුන්නොත් එහෙම geek pro MB කියලා. ඊට පස්සේ අපිට ඒක ගන්න බෑ. ඊට පස්සේ එක කියලා දුන්නොත් ඒක රෙඩි මේක යන එක හොඳයි. ඉතින් මම geek pro MB 5 කියන එක දෙනවා. ඉතින් අරකේ යන්න බැරි හේතුව මම ඔයාලට කිව්වා. ඉතින් මේකට password එකක් දෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට password එකක් මේකට දෙනවා. හරි මේ විදිහට strong password එකක් දීලා මේකෙන් මම මේක save කරගන්නවා. හරි මෙතනින් number එකක් add කරන්න ඕනේ. මම මේ විදිහට number එකක් add කරගත්තා. ඉතින් මෙතනින් මුලින්ම අපි number එකක් add කරගන්න ඕනේ. ඉතින් හරි ඊට පස්සේ මම මේ විදිහට number එක add කරගත්තා. ඊට පස්සේ අපෙන් මේ විදිහට channel එකේ review එක කියනවා. කියන්නේ මෙයාලා කියනවා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට මේක recover කරන්න තියෙන්නේ ඒ channel number එකේ. ඒක නිසා මේ විදිහට තමයි එන්නේ. හරි ඊට පස්සේ මම I agree දුන්නා. හරි ඊට පස්සේ මේ විදිහට මේක හැදෙනවා. ඒ කියන්නේ create වෙනවා. ඉතින් මේක create වුණාට පස්සේ මේ විදිහට තමයි එන්නේ all done කියලා. හරි ඉතින් sign in වුණා කියලා මෙතනින් පේනවා යටි. හරි දැන් අපි යමු YouTube එකට. YouTube එකට ගිහිල්ලා අපේ දැන් මෙතන තියෙනවා channel logo එක. එතන click කරන්න ඕනේ. ඉතින් ඒක click කරාට පස්සේ මෙතන තියෙනවා switch account කියලා. ඉතින් switch account දුන්නාට පස්සේ මෙතන පේනවා තියෙනවා මගේ YouTube channel එකේ Gmail එකත් එක්ක geek pro MB කියලා
ඉතින් මම ඒක සිලෙක්ට් කරනවා. ඉතින් ඒක සිලෙක්ට් කරාට පස්සේ මේ විදිහට සයින් වුණා මම. ඉතින් මම මේ විදිහට channel එක ගහනවා මගේ channel එක. ඉතින් ඔය විදිහට තමයි යන්නේ. හරියට ගහන්න ඕනේ. හරි. ඉතින් ඔය විදිහට තමයි යන්නේ. ඉතින් මේ විදිහට තමයි මම අලුත් වීඩියෝ බලන තම දැන් බලන්න. ඉතින් පැය දෙකකට කලින් දාලා තියෙන මම අද තමයි මේක වීඩියෝ කරන්නේ. හරි. ඉතින් ඔය විදිහට තමයි මගේ මම දන්න විදිහට ඔහොම තමයි channel එකක් හදන්නේ. හොඳම ලේසිම ක්‍රමය. තව ක්‍රම නැහැ. මම හිතන්නේ ওই විදිහට තමයි Gmail account එකක් හදන්නේ. ඉතින් අද ගෙනාව වීඩියෝ එක කොහොමද? ඉතින් තවත් මම step by step වලට videos කියනවා මේ channel එක හදන විදිය සහ දැන් හදන විදිය ගෙනාවා. දැන් ඉතින් ඊට පස්සේ content එකක් හදන විදිය, තව ඒක edit කරන විදිය, ඉතින් ඒ වගේ ගොඩක් ඒවා තියෙනෝනේ. upload කරන විදිය. ඉතින් ඒ වගේ දේවල් අද කතා කරන්නේ නැහැ. ඔයාලට step by step වීඩියෝ එකෙන් වීඩියෝ එක කතා කරනවා. ඉතින් එහෙනම් මම අදට ගිහිල්ලා එන්න මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට මම ගෙන හැම වීඩියෝ එකම වලට notification හරහා ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. bye.